අපිට තවත් අවිවේකී දවසක් උදා වුණා. කැප්ටන් පෙඩ්රික්ගේ අනුගමනය ඇතිව අපි කෙන්යාවේ මොම්බාසා වරායට ළඟා වෙමින් හිටියේ. බලාපොරොත්තු වූ අයුරින් අපට වරායට පැමිණීම ප්‍රමාද වුණා. කිසිම තොරතුරක් නැතිව ගොඩබිම පෙනෙන මානයේ දින දෙකක් පුරා අපි පාවෙමින් හිටියේ. නැවේ එන්ජිමද නවතා දමා. කොයියම් මොහොතක හෝ වරායින් තොරතුරක් ලැබේ යන බලාපොරොත්තු ඇති කැප්ටන් නැවතත් අපව දැනුවත් කළා. වසංගත අධි අවදානම් කලාපයකටයි අපි යන්නේ. කැමති අයට පුළුවන් මැලේරියා රෝගයට බෙහෙත් ගන්න. ඒන් ආරක්ෂා වෙන්න. අකමැති අයට බල කරන්නේ නැහැ කියලා. හැමෝම තීරණය කළා බෙහෙත් ගන්න. ආරක්ෂාව වැඩි කළා නැවේ. එක දොරක් පමණක් එළියට යන්න එන්න විවෘත කළා. නැවක් වරායකට ඇතුල් වෙද්දි පිට වෙද්දි නැවේ සහායට පැමිණෙන කුඩා බෝට්ටු. කොහොම හරි අපි ආපු රාජකාරියට වෙලා ආවා. කුඩා බෝට්ටු වල සහාය දැතිව ගොඩබිම පෙනෙන මානයේ මුහුද පාවෙමින් තිබුණ බෝයාවන් වල නැව ගැට ගැහුවා. මුහුද පාවෙමින් තිබුණ හොස් එකක් ආධාරයෙන් අපි නැවේ තෙල් පොම්බ කළා ගොඩබිමට. ආපු වැඩේ ඉවර කරලා නැවත අපි ආවේ අපේ නැවේ එන්ජිමට තෙල් ගන්න. තවත් තෙල් ලදින පොඩි නැවක් ඇවිත් පැය 10ක මෙහෙයුමකින් ඒ වැඩේ ඉවර කරලා අපිට නැවත අපේ සුපුරුදු මුහුදු ගමන ආරම්භ කළා. නව වරායෙන් පිටත් වෙන්න වෙලාව ආවා. සහායට එන බෝට්ටු වේලාසන වෙලිත් හිටියා. හවස් යාමයේ වෙද්දී අපි අපේ මුහුදු ගමන ආරම්භ කළා. වරාය තුල අවිවේකී වූ සියලුම නැවියන් බලාපොරොත්තු වුණේ පහවදා කැප්ටන් පෙඩ්රික්ගේ තීරණය සියලුම දෙනාට විවේකී දවසක් කරයි කියලා. ඉතින් නැවතත් අපි අලුත් දවසකින් හමු වෙමු. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා මට මෙන් ඔබට ජය වේවා.